ලීසන්ස් ටුඩේ නීරෝගී දිවියකට වෛද්‍ය උපදෙස්. කාන්තාවන් 5 දෙනෙක් ගත්තොත් ඒකෙන් එක්කෙනෙකුට එහෙම නැත්නම් මේ 20%කට විතර වගේම කාන්තාවන්ට තියෙන්න පුළුවන් රෝගයක් තමයි මේ ගර්භාෂයේ ගෙඩි ඇතිවීම. එහෙම නැත්නම් මේ ෆයිබ්‍රොයිඩ්ස් කියන ගෙඩි ඇතිවීම. අපි බලමු මොකක්ද මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි කියන්නේ සහ ඒකට කොහොමද සුදුසු පරිදි ප්‍රතිකාර කරගන්නේ කියලා. ෆයිබ්‍රොයිඩ්ස් කියලා කියන්නේ කාන්තාවන්ගේ ගර්භාෂයේ මාංශ පේශී තුල ඇතිවන වර්ධනය වීමක් නිසා ඇතිවන ගෙඩි జాතියක්. මේක පිළිකාමයේ ගෙඩි జాතියක් වෙන්නේ නැහැ. සහය අර මම කලින් කිව්වා වගේ ඉතාමත්ම සුලභයි. 120ක් පමණ කාන්තාවන්ට සෑම කාන්තාවන් 5 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට මේ වගේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි පවතින්නට පුළුවන්. මෙලෙස සියලුම ෆයිබ්‍රොයිඩ් ගෙඩි අපි ශල්‍ය කර්මයකින් ඉවත් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. යම් කිසියකින් මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා විවිධ රෝග ලක්ෂණ ඇති වෙනවා නම් උදාහරණයක් විදිහට තමන්ගේ ඔසප් චක්‍රය තුළ අධික වේදනාවට ලක් වෙනවා නම් ඇතැම් අවස්ථාවලදී මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ගර්භාෂයේ ඇතුල් බිත්තියට ආසන්නයෙන් පවතින්නට පුළුවන්. එතකොට අධික රුධිර වහනයක් ඇතිවීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඊටත් අමතරව මෙලෙස ෆයිබර් ගෙඩි පවතින කාන්තාවන්ගේ උදරයේ ඉදිරියට නෙරායීමක් සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවක් හෝ එහෙම නැත්නම් මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි විශාල ප්‍රමාණයක් ඉදිරියෙන් ඇති මුත්‍රාශය තෙරපීමකට ලක් කිරීම නිසා ඇතිවන රෝග ලක්ෂණ යම් කිසි ප්‍රමාණයක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් අවසාන වශයෙන් මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ගර්භාෂයේ ඇතුල් බිත්තියට ආසන්නයේ පිහිටීම නිසා පිළිසඳ ගැනීමට දරුවෙක් බලාපොරොත්තු වෙන සිටින කාන්තාවකට දරුවෙක් ලබා ගැනීමට නොහැකි වෙනවා වගේ තත්ත්වයක් පවතිනවා නම් ඒ සඳහා අපි ප්‍රතිකාර කළ යුතු වෙනවා. මෙම ෆයිබ්‍රොයිඩ් කියන අවස්ථාව අපි රෝග විනිශ්චය කර ගැනීම සඳහා අපි ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන ලබනවා. මෙහිදී යෝනි මාර්ගය හරහා සිදු කරන ස්කෑන් පරීක්ෂණයක් එහෙම නැත්නම් උදරය හරහා සිදු කරන ස්කෑන් පරීක්ෂණයක් වෙන්නත් පුළුවන්. අපිට මේ ලීසන්ස් රෝහලේ යෝනි මාර්ගය හරහා සිදු කරන ස්කෑන් පරීක්ෂණ පවා මේ 3D ස්කෑනින් කියන එක කරන්නට පුළුවන්. මෙහිදී මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉතාමත් ගර්භාෂය ඇතුළු බිත්තියට ආසන්නයෙන් පැවතිලා තියෙනවා. එම නිසා ගර්භාෂය ඇතුළු බිත්තියට ඇතුළු බිත්තියේ යම් යම් වෙනස් වීම මේ නිසා සිදු වෙනවද කියන එක එහි හැඩයට වෙනස් වීමක් බාධාවක් පැමිණලා තියෙනවද කියන එක තහවුරු කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි උදරය හරහා කරන සාමාන්‍ය 3D ස්කෑන් පරීක්ෂණ පවා පවතිනවා ලීසන්ස් රෝහල ආශ්‍රිතව. අපි දැන් බලමු ස්කෑන් පරීක්ෂණයක් සිදු කරලා කොහොමද මේ ෆයිබ්‍රොයිඩ්ස් අපිට පේන්නේ කියලා. මෙම කාන්තාවගේ මේ උදරය අල්ලලා බැලුවම උදරය තුලිනුත් අපිට ඒක අහුවෙනවා ෆයිබ්‍රොයිඩ්ස් කියලා තියෙනවා කියලා. ඒ නිසා මුලින්ම උදරයෙන් ස්කෑන් පරීක්ෂණයක් සිදු කරලා පස්සේ තවදුරටත් හරියටම ෆයිබ්‍රොයිඩ්ස් වෙන තැන ස්ථානය අඳුර ගැනීම සඳහා මේ ෆයිබ්‍රොයිඩ් මැපින් කියලා ඒකට කියනවා. ඒ සඳහා නැවතත් යෝනි මාර්ගය හරහා ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය වෙනවා. අපි කලින් කිව්වා වගේ මේ නිසා විවිධ රෝග ලක්ෂණ පවතිනවා නම් ශල්‍ය කර්මයකින් එම ෆයිබ්‍රොයිඩ්ස් ගෙඩි ඉවත් කිරීම සිදු කළ යුතු වෙනවා. මෙහිදී විශේෂයෙන්ම එම කාන්තාවන්ට නැවතත් පිළිසඳ ගැනීමකට යාමකට අවශ්‍ය නම් එහෙම නැත්නම් දරුවෙක් හදා ගැනීම අවශ්‍ය නම් මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි පමණක් ඉතාමත් සියුම් ලෙස ඉවත් කිරීම අවශ්‍ය වෙනවා. ගර්භාෂයේ අනෙකුත් පටක වලට කිසිදු හානියක් කරන්නේ නැතුව. මේ සඳහා ඔබට ඇති පිළියමක් තමයි ලැපරොස්කෝපි මාර්ගයෙන් එහෙම නැත්නම් කැමරා භාවිතයෙන් උදරයේ කුරට තුළට යවන කැමරා භාවිතයෙන් සිදු කරන ශල්‍ය කර්මයක් මගින් මෙම ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කර ගැනීම අපි මේකට කියනවා ලැපරොස්කෝපික් මයොමෙක්ටමි කියලා. මේක කී හෝල් සර්ජරි කියලා තමයි අපි කියන්නේ. මෙහිදී සෙන්ටිමීටරයක් පමණ කැපුමක් පමණයි උදරයේ මතු පිටින් පවතින්නේ මේ කැමරාව ඇතුල් කිරීමට. ඊට අමතරව සෙන්ටිමීටර භාගයක වන කුඩා කැපුම් දෙකක් හෝ තුනක් පමණයි යෙදීම අවශ්‍ය වෙන්නේ. එතකොට කැමරා භාවිතයෙන් අපිට ඒ ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරලා එහිදී ඇතිවන විවර වීම අපිට මහන්නට පුළුවන් කැමරා භාවිතයෙන්ම. ඒ වගේම තමයි මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ගර්භාෂයේ ඇතුල් බිත්තියට ඉතාමත් ආසන්නයෙන් පවතිනවා. හරි ගර්භාෂයේ ඇතුල් බිත්තියට නෙරායමක් සිදු වෙනවා නම් උදරය තුලින් කැමරාවක් යවන්නේ නැතුව යෝනි මාර්ගය හරහා කැමරාවක් ඇතුල් කරලා එම ගර්භාෂය ගෙඩි ඉවත් කිරීමට හැකියාව පවතිනවා. මේකට අපි කියනවා හිස්ට්‍රොස්කෝපි පරීක්ෂාවක් මගින් ගර්භාෂය ගෙඩි ඉවත් කිරීමක් කියලා. මේකත් දරුඵල රහිතව දරුවෙකු පිළිසඳ ගැනීම බලාපොරොත්තු වෙන කාන්ත
කාන්තාවන්ට ඉතාමත්ම සුදුසු තත්ත්වයක්. මෙහිදී ගර්භාෂයේ හොඳට පවතින පටකවලට හානි කිරීමකින් තොරව අදාළ ගෙඩිය පමණක් ඉවත් කිරීමේ හැකියාව පවතිනවා. මෙහිදී ලීසන්ස් රෝහලේ ඔබට මේ ලැපරොස්කොපි සාමාන්‍ය 2D ලැපරොස්කොපි වලට අමතරව 3D ලැපරොස්කොපි කියන පහසුකමත් සලසලා තියෙනවා. එතකොට ඔබත් මේ වගේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි සහිත කාන්තාවක් නම් ඔබට මෙම රෝග ලක්ෂණ පවතිනවා නම් ඒ සඳහා පරීක්ෂා කර ගැනීමක් අවශ්‍ය නම් එන්න ලීසන්ස් රෝහලට පැමිණ ඔබගේ නාරි අප්‍රසව වෛද්‍යවරයා හමු වෙලා මේ සඳහා වැඩිදුර විස්තර දැනගෙන ප්‍රතිකාර ගැනීමක් සිදු කළ හැකි වෙනවා. ඒතර අපි සාමාන්‍යයෙන් කියනවා සති දෙකක් ගියාට පස්සේ ඇයට තමන්ගේ සුපුරුදු ව්‍යායාම පවා සිදු කිරීමේ හැකියාව පවතිනවා කියලා. මේ සඳහා ලීසන් රෝහලේ මෙවලස ලැපරොස්කොපි භාවිතයෙන් සිදු කරන ශල්‍ය කර්ම සියල්ලම පහයි සිදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි 3D ලැපරොස්කොපි කියන පහසුකමත් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔබට මෙම රෝගී තත්ත්වය පවතිනවා නම් ඔබ ඇඩිනොමයිසිස් කියන රෝගී තත්ත්වය විනිශ්චය කරගෙන දැන්ටත් පවතිනවා නම් ඔබ ගෙදර ඉඳලා බිය යුතු වන්නේ නැහැ. උදරයේ කපා ශල්‍ය කර්ම සිදු කර ගැනීමට අවශ්‍ය වේ කියා ඔබට ලීසන්ස් රෝහලට වෙන ඔබගේ නාරි අප්‍රසව වෛද්‍යවරයා හමු වෙලා මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව පවතිනවා. ලීසන්ස් ටුඩේ නිරෝගී දිවියකට වෛද්‍ය උපදෙස්